ආයි හැමෝටම ඔයාලා දන්නවද accounting කියන සබ්ජෙක්ට් එක ආසන්න වසර 3-4 තුලදී විතරක් 121ක් 22ක් 23ක් විතර ප්‍රමාණයක් ෆේල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලකුණු 35ක්වත් තිබිලා නැහැ. හරිද? ඉතින් මේකට ගොඩක්ම හේතුව තමයි MCQ පේපර් එකකට එහෙම ගොඩක් ළමයින්ට ලකුණු නැහැ. හේතුව සමහර වෙලාවට ඒගොල්ලන්ට ගණන් හදන්න පුළුවන් වුණත් තියරි ප්‍රශ්න කරගන්න බෑ. ඉතින් ඒකට උදව්වක් විදිහට දවසට චූටි වෙලාවක් අරන් හැමදාම හරි එහෙම නැත්තම් දවස් කීපයක් හරි මේ අර හරි මේ මොනවා හරි තියරි කොටසක් ළමයින්ට අමතක වෙලා වගේ තියෙනවා කියන හිතන තියරි කොටසක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මුලින්ම කරනවා LKS 16ට අදාළ එකක්. ඉතින් මම අද කරන්නේ ෂෙයා කළ හැකි වත්කමක තියෙන ලක්ෂණ මොනවද? ප්‍රධාන වශයෙන් ලක්ෂණ දෙකක් අපිට කියන්න පුළුවන්. පළවෙනි එක තමයි දේපල පිරියත උපකරණ නිර්වචනයේ යටතට ගැනෙන වත්කමක් වෙන්න ඕනේ. හරිද? දැන් සමහර ලාවට වත්කමක් වූ පළියෙන් අපිට ෂෙයා කරන්න බෑ. දැන් ඔය accounting software වගේ දේවල් දේපල පිරියත උපකරණ යටතට ගැනෙන්නේ නැහැ. ඒවා විල්ලා අස්පෘශ්‍ය වත්කම් ගණයට ගැනෙන්නේ. එතකොට ඒවා ෂෙයා කරන්නේ ඒවා ක්‍රමක්ෂය කරන්නේ නැත්නම් amortization කියලා කරන්නේ. ඒ නිසා එතකොට මේ නිර්වචනයට අදාළ වෙන්න ඕන. අනිත් එක තමයි ඵලදායී ජීවිත කාලය සීමා සහිත ලෙස ඇස්තමේන්තු කළ හැකි වීම. ඒ කියන්නේ ඵලදායී ජීවිත කාලය අසීමිත වෙන්න බෑ. එතකොට ඔය දෙක තමයි ෂෙයා කළ හැකි වත්කමක ලක්ෂණ වෙන්නේ. අදට ඉතින් ඕක කතා කරන්නේ අපි හෙට හරි එහෙම නැත්නම් දවස් දෙක තුනකින් හරි පුළුවන් වෙලාවක මේ වගේ තව වීඩියෝ එකක් ගේන්න. හරි? කට්ටිය good luck.